පුරපසේ කලාපිරි සඳමඩල මල්වරව දුර ඈත පිපුණු තනි තරුවකට පෙම් පිරුවා. බව කියූ දින සඳට ඔච්චමට සිනාවුණු ලබැඳියේ. එසඳ ඒ සිනාවෙන් විලිවැදී මිරිකුණේ. සඳ නොවේ නුඹ නොදුටු මගේ සිතයි. තරුව ළඟ අව පසේ සඳක් වනු බැරිකමට ලතැවුණේ සඳ නොවේ මගේ නෙතයි. ජීවිතෙන් පිටමංව ගන්ධබ්බ වෙස් දැරූ ආත්මය නුඹේ සිතේ පිල් කඩට ගොඩ වෙද්දී පිලේ පැදුරද ඔතා දොරපියන් පත් වැසූ ලබැඳියේ. අද කුමට පිල් කඩට රටා පිරූ පන් පැදුරු විවර දොර කවුළු මත ඇයිද ඉඟි බිඟි මුකුළු. පුරපසේ සඳ දැවී අද නොමැත එහි ලකුණු. ඉතින් පිස්සගන්න මට අකැප වූ ඔය කඳුළු. කවිය අයිතිකාරයා කවුද කියලා කියන්න කලින් කවිය මොකක්ද කියලා විමසලා ඉන්න මට හිතුණා. තරංග කවිය ගැන කියන්න ගියොත් ඒක දිග කතාවක් මං හිතන්නේ. ඒක මගේ විශ්වවිද්‍යාල ජීවිතයේ අත්දැකීමක් එක්ක සම්බන්ධ වෙච්ච දෙයක්. අපි කාටත් ජීවිතේ විවිධ අත්දැකීම් තියෙනවානේ. ඔව්. මේ ඉන්න එක අත්දැකීමක්. එපමණයිද? ඔව් ඒක දිගට කමන්නේ නැද්ද? දිගටම කියාගෙන ගියා. ඔව් ඕනේ. නෑ මම මේ කලින් විශ්වවිද්‍යාලයේ උපාධිය හදාරන්න කලින් විශ්වවිද්‍යාලයට උනාට පස්සේ අපි කට්ටියක් හිටියා මේ එකට කඩයක් කියලා කියන්නේ. ඔව්. කියන්නේ එක සෙට් එකක් එක තියලා මේ කඩේ වැඩිහිටියෙක් හිටියේ මේ ගෑනු ළමයි. පිරිමි ළමයි ටිකකුත් හිටියා. මේ නිසා ඒ කඩේට පොඩි නමකුත් වැටුණා. මේ ඒක මේකේ කියන්න පුළුවන්ද මන් දන්නේ. කොහොම වුණත් අපි එකට ගත කරපු ජීවිතය තුල කාලයක් යද්දී මේ කඩේම හිටපු ළමයෙක් එක්ක පුංචි සම්බන්ධයක් නෙවෙයි මගේ හිතේ පොඩි ප්‍රේම සම්බන්ධයක් ඇති වුණා. ඒක ඒ සිතුවිල්ල මම එයාට කිව්වහම ඒක සිද්ධ වුණේ මේ මං බලාපොරොත්තු වෙච්ච දේ නෙවෙයි. කෙලින්ම ප්‍රතික්ෂේප වීමක්. ඒතර මේ ප්‍රතික්ෂේප වීමත් එක්ක මට ඒක දරා ගන්න බැරුව ගියා. පළවෙනි ආදර අත්දැකීම. ඒ අත්දැකීම මම දන්නවා තරංග ඔය ආදරේ මුල්ම කුළුඳුල් ආදරයක් කොච්චර මිනිස්සුන්ට දැනෙනවද කියලා. ඒ දැනිල්ල එක විදිහකට ගත්තොත් එම සමහරට කන්න බෑ, නිදියා ගන්න බෑ, ප්‍රශ්න තොගයක්. ඒ ළමයාව කැම්පස් එකේ දැක්කහම මට ලෙක්චර් එක ප්‍රශ්නයක් වෙනවා. මේ වගේ ගොඩක් ජීවිතයේ මේ වගේ අවස්ථා වලට මුහුණ දුන්නු ගොඩක් අය තරුණයෝ කරන්නේ එක්කෝ ජීවිතේ සමානට සියදී හානි කරගන්න වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ජීවිතේ පරාජිත පෙම්වතෙකු බවට පත් වෙනවා වෙන්න පුළුවන්. ඒත් මගේ ජීවිතේ හැරවුම් ලක්ෂ්‍යය උනේත් ඒ ප්‍රේමයමයි. ඔය කාලේ තමයි අපේ කැම්පස් එකට මම ජනසන්නිවේදන විශේෂ වේදී උපාධියක් හැදෑරුවේ. දෙවෙනි අවුරුද්දේ ඉඳන්. එතකොට මට තිබුණා මේ කැම්පස් එක ඇතුලේ රැඳෙන්න බෑ කියලා වගේ හැඟීමක්. මෙන්න මේ හැඟීම එක්කම අපිට ආවා විසිටින් ලෙක්චර් කෙනෙක්. එතකොට එතුමා වත්මන සංග්‍රහාවේ කර්තෘවරයා. ඔහු කිව්වා පන්තියේදී මේ ඔයාලගෙන් ලියන්න කැමති අය ඉන්නනම් අපේ වත්මන්ට සම්බන්ධ වෙලා ලියන්න පුළුවන් කියලා. අර කැම්පස් එකෙන් එළියට පැන ගන්න බලාගෙන හිටියේ. මේ ජීවිතෙන් පොඩ්ඩක් පැන ගන්න පුළුවන් කොතනද කියලා වෙලා හොය හිටියේ මට. එක පාරටම මේක මාර මේ chance එකක් උනා. අර ඉබ්බදියට දැම්ම වගේ සිද්ධියක්. මම පහුවෙන්දම වත්මන්ට සම්බන්ධ වුණා. තරංගා මේ ජීවිතේ සමහර අත්දැකීම් සමහර සිදුවීම් අපේ ජීවිතය පරාජය කරනවා වගේම තව පැත්තකින් අභිප්‍රේරණය කරනවා ජීවිතේ වෙනත් මාර්ගයක් හොයාගන්න. මගේ ජීවිතේ වෙනත් මාර්ගයක් හොයාගත්තේ ඒ සිද්ධිය, ඒ ප්‍රේමය. සමහර පරාජයන් නෙවෙයි ඇත්තටම ඔබ කිව්වා වගේ අභිප්‍රේරණය. ඔව් මම පුවත්පත් කලාවේදී බඩපත් වෙන්නේ ආදරයත් ඒ නිසාමයි.
එතකොට සාමාන්‍යයෙන් උපාධිධරයෙක් වෙලා කැම්පස් එකෙන් එළියට යද්දී රැකියා විරහිත තරුණයෙක් විදියට තමයි සාමාන්‍යයෙන් අපි එළියට යන්නේ. හැබැයි එදා ඒ ප්‍රේමය සඵල වුණා නම් මමත් ඇයත් එක්ක කැම්පස් එකේ ප්‍රේමයේ භුක්ති විඳින්න ඇය අතින් අල්ලගෙන මුළු අවුරුදු 4ම ගෙවන්න ඉඩ තිබුණා. ඒත් මට එහෙම දෙයක් නෙවෙයි උනේ. මම රැකියාවත් එක්කම මගේ උපාධිය සම්පූර්ණ කළා. විශ්වවිද්‍යාලයෙන් එළියට එනකොට වෘත්තීය පුවත්පත් කලාවේ දීබ්බට පත් වෙලා හිටියා. කෝ ඒ උපකාර කළ අය දැන්? ඇය ඇති කොහේ හරි. හොයන්න හිත කිව්වෙම නැද්ද? මං හිතුවා සමහර සමුගැනීම් සමහර අහිමිවීම් ඒ විදිහටම තිබුණොත් එහෙම ඒ සෞන්දර්යය ඒ රොමැන්ටික ගතිය ජීවිතේ පුරාම තියේවි. ඒ අලිත් දකින්නට වැඩිය කියලා. මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි මට හමුවුණේ ඉරිදා සතියන්ත ජාතික පුවත්පතේ විශේෂාංග ලේඛකයෙකු හැටියට. ඔහු නිර්මාණය කළ විශේෂාංග තුළ මා දුටු විශිෂ්ටතම ලක්ෂණය නිර්ව්‍යාජත්වය. මහන්සියෙන් කරුණු රැස් කරන මංජුල ඒවා පිළිවෙලකට සකස් කරන්නේ මාලාකරුවෙකු මල් දමක් ගොතන්නාසේ. අනික ඔහු තුළ පවත්නා අධි සංවේදීතාව, මිනිසුන් කෙරෙහි පවත්නා අසීමිත දයාව, අනුකම්පාව මේ සියල්ලම ඔහුගේ කවි තුළද පහන් සිලුසේ දැල්වෙනවා. මංජුල තුළ ජීවත් වන කවියා දැන හඳුනාගෙන අපි ඉදිරියට යාත්‍රා කරමින් ජීවිතය කියවම්. ඔහුගේ හදවත තුළ ඉන්න ඔබ නැමති මිනිසාත් ගැහැනියත් අපි හොයා යමු. සංවදිය උතුරා
සිය උතුරා මේ කවි කියන හැන්දෑවට ඔබටත් ආදරේ හිතේවි තව ටිකකින් මට වගේම. කවිත් එක්ක මේ තත්පර ගලාගෙන යද්දී ජීවිතේ කවියක් වගේ ඔබට අමතක වෙන්න හොඳ නැහැ. ඔන්න අහන්නකෝ. නෙගටිව් පටයක් මත පොසිටිව් ප්‍රේමයක්. සමරගා පිරියම් කළ කෑලි තුනේ කුලී ගෙදර වැට ළඟ අම්මටයි තාත්තටයි ඉස්සරහින් මල්ලිටයි නංගිටයි මැද මං දිනය අමතක ඉස්සරම දවසකදී කවුරුදෝ නෙගටිව් පටියක සැඟවූ අපගේ පොසිටිව් කළුසුදු ලෝකය සාලේ එල්ලිලා අදටත් hina වෙන ලස්සන. හිතුණද නිකමටවත් එදා ඒ කුලීගෙන් පිටත අපේ ලෝකයක් ගැන? චිමිනි ලාම්පුවේ එළියෙන් නුදුටු වයිවර්ණ එහෙත් අපට අප අහිමි වුණෝ. කොයි තරම් දුර ඇවිදින්ද අපි පාගමින් පෙරමතක අලුත් මල් දෝවමින් මඟුල් බෙරවැයෙද්දි කඳුළු පැන් වඩද්දි දවස් අවුරුදු ගණන් පසු කර ඒ තවමත් දිනක ලයිට් ගිය කළු රැයක සැලෙන ඉටිපන්දමක දුබල කහ පාටයට පරණ කළු සුදු රූපේ විසල් සාලේ ඇඳේ මතක සංකා අතර හින හැමින් වැළපෙමින් එදා අප හුන් තැනෙහි සොයුරු රූ නොමැතද කොහිද අප සොයමි මම ජීවිතය සතර අත එහෙත් අප දෙස බලා සෙනෙහසින් පෙරසේම පිටුපසින් රූ දෙකකි නොවෙනස්ව හුන් තැනම ඉතිරිය ඔබට පාරයි. තරංග ජීවිතයේ ආදරය අපි ඉස්සෙල්ලාම ඉගෙන ගන්නේ අම්මගෙනුයි තාත්තගෙනුයි. මගේ ජීවිතෙත් මේ කවිය ලියවෙන්නේ කොරෝනා කාලේ බොහොම අපි හැමෝම හුදකලා වෙච්ච කාලයක්. ඒ කාලේ ලයිට් නැති රෑක චිමිනි ලාම්පුව පත්තු කරන් ඉඳද්දී මට මතක් වුණා අපි පුංචි කාලේ ගියපු දවස්. ඒ දවස් එක මට මගේ හිත ගියේ අමුල්දිනී සන්තානම් පිටිපාරේ කුලීගේක අපි ගියපු කාලේ. ඒ දවස්වල ඒ කුලී ගෙදර බොහොම පුංචි කුලීගයක් අම්මයි තාත්තයි මල්ලි නංගි මමයි අපි පස් දෙනා. මේක මේ හීනි කුලීගයක් මේ කාමර මුකුත් නැහැ. ඒ දුප්පත් ගෙදර ලයිට් තිබුණේ නැහැ. චිමිනි ලාම්පුවක් තමයි තිබුණේ. අම්මයි තාත්තා අපි දෙන්නව තියාගෙන එක ඇඳක නිදිය ගන්නවා. අම්මා නංගිත් එක්ක තව ඇඳක නිදිය ගන්නවා. මේ මතක කොච්චර ඒ කියන්නේ දුප්පත් මතක වුණාට ඒ කියන්නේ මතක දුප්පත් නැහැ. මතක පොහොසත් කාලයේ දුප්පත්. එතකොට අද අපි ගෙවන ජීවිතය සහ එදා ඒ ගෙවිච්ච ආදරෙන් පිරිච්ච ජීවිතය අතර වෙනස සමහරට අපි ලයිට් පිරිච්ච වයිවර්ණ ලෝකයකට වඩා ඒ කළු සුදු ඒ කියන්නේ වයිවර්ණ නොවූ ලෝකේ කොච්චර සුන්දරයිද කියලා මට හිතෙන්න ගත්තා. ඒ සිතුවිල්ලත් එක්ක. ඇත්තට මේ විදුලිය නැති ඔබේ ඒ කුලී ගෙදර ඇතුලේ තිබුණු සිරියාව ටිකක් මතක් කරමුද? ඔව් ගෙදර ෆෑන් තිබුණේ තරංග. අතිකොට අපි තාත්තා මල්ලි අපි නිදිය ගන්නකොට මේ දවස්වල වගේ උණුසුම් සමහර රාත්‍රීවල තාත්තා මේ පත්‍ර කෑල්ලක් අරගෙන පවන් ගහනවා අපිට නිින්ද යනකම්.
එයා ඒ වෙලාවට කියන සින්දුවක් තිබුණා. ගොඩක් වෙලාවට සින්දු කීපයක් කියනවා එයා ගායකයෙක් නොවුනට. ඒ කියන එක සින්දුවක් තමයි සිසිර සේනාරත්න ගායනා කරන ආලෝකේ පතුරා මුළු ලෝකය පලා කියලා. මම පුංචි කාලේ මං හිතුවා ඒක මේ දරුණැලවිලි ගීතයක් කියලා. ඒත් වයසින් වැඩිද්දි තමයි ඒක චිත්‍රපටයක් අදපාන චිත්‍රපටියේ විජිත මල්ලිකාට හර්බර්ට් ටම් සේනාරත්න රංගපාමින් ගායන ගීතයක් කියලා මම දන්නේ. ඒත් අදටත් මම ඒක විඳින්න කැමති දරුණැලවිල්ලක් විදියටම තමයි. මොකද මට ඒත් එක්ක තාත්තගේ මතක ගොඩක් අලුත් වෙනවා. එතකොට ඒ මතක එක්ක ගෙවිච්ච ජීවිතේ තාත්තා කිව්ව ගීත කීපයක් තිබුණා. මවක ගියුණු සුමනෝලපා කේසේන ගායනා කරන ගීතේ මේ වගේ ගීත ගණනාවක්. ඒතර මේ ගීතත් එක තමයි අපි හැදුනේ වැඩුනේ. මං හිතනවා ජීවිතේ අද වෙනකොට අපි යම් තැනකට එන්න ඒ ජීවිතේ කලාවක් එක්ක ගනුදෙනු කරන්න ඒ සංවේදී වෙන්න ඒවා එක විදිහකට උපකාර වුණා කියලා අපේ ජීවිතේ මුල් කාලෙදිම ඒ පුංචි මතක තමයි අද වෙනකන් අපිත් එක්ක ඉන්නේ. අදටත් ඉඳ හිට විදුලි පංකාවක් නැති ගෙදරක තාත්තා කෙනෙක් පත්තර පිටුවකින් දරුවෙක්ට පවන් සලමින් ඉන්නවත් ඇති. ජීවිතේ හැබැයි තව දුරයි. ඒ නිසා විදුලි පංකාවක් එන දවසකුත් තියෙයි. ඒත් පත්තරෙන් ගැහුව පවන් ටික තරම් සුන්දරද දන්නේ. ආදරේ පාට දැසක් ඒ දැස කියන රහසක් අහගන්න විඳින වෙහසක් ඔබ තාම දන්නේ නෑ. මේ අහසටම තවසක් ඔබ ළඟින් ඉන්න මොහොත එන තුරා විඳින ලතවුල් ඔබ තාම දන්නේ නෑ. මිසක වෙනත් කවුරුත් මට කියා දුන්නේ නෑ. ආදරේ පාට දැසක් ඒ දැස කියන රහසක් අහගන්න විඳින වෙහසක් ඔබ තාම දන්නේ විදින ලතවුල් ඔබ තාම දන්නේ නෑ. මේ මොහොතේ නම් ඔබ මන්දාරම් රාත්‍රියට සවන් යොමු කරන්න පටන් ගත්තේ අද මේ කතාව මංජුල ප්‍රභාත් හෙට්ටි ආරච්චි සමග. ඇත්තටම ඔබ කවුද? විශේෂපත කීපයකම ඔබේ නම කියවෙනවා. මෙහෙම කතාවකින් එක පටන් ගන්නම් මම
අහපු එක කතාවක්. ඒ කතාවම තමයි මගේ ජීවිතේත් මම ඉස්සරහට ගෙනියන්නේ. තරංග අපි ඉපදෙනකොට මේ ලෝකේ කවුරක්වත් අපිව දන්නේ නැහැ. අපි මංජුල කියලා කෙනෙක් ඉපදුනාද කියලා කවුරක්වත් දන්නේ නැහැ. ඒත් අපි මේ විදිහටම මිය යා යුතුද කියලා ප්‍රශ්නයක් මගේ හැමදාම හිතේ තිබුණා. ඒ කියන්නේ අපි මිය යන දවසකදී අපි මේ ලෝකෙට මොන හරි දෙයක් කළා, මොන හරි දෙයක් ඉතිරි කළා, කවුරුන් හෝ පිරිසක් දන්න කෙනෙක් බවට පත් වෙලා මැරෙන්න පුළුවන් නම් අපි මේ ලෝකෙට ආවයි කියලා අස්සනක් තියලා අපේ සලකුණක් තියලා අපිට එළියට යන්න පුළුවන් නම් ඒක මම හිතනවා සංසාර ගමනේ එක කඩීමක් කියලා. මෙන්න මේ හිතවිල්ලත් එක තමයි ජීවිතයේ අරුතක් හොයන්න මම නිතරම උත්සාහ කරන්නේ. ඒ නිසා පුංචි කාලේ ඉඳලා, ඒ කියන්නේ මම O level කරන කාලේ පස්සේ මම කියනවා තාත්තගේ සින්දුත් එක්ක පුංචි මේ කලාවට ලැබියාවක් කවියක් කියවන්න ආසාවක් තිබ්බ කියලා. ඊට පස්සේ මගේම කවියක් ලියන්න මම උත්සාහ ගත්ත කාලයක් තිබුණා. මගේ හොඳම විචාරිකාව උනේ අපේ අම්මා. මම ඉස්සලම කවිය ලියලා අම්මට පෙන්නපු දවස මට තාම මතකයි. අම්මා කවිය කියලා මේක ලස්සනයි නේ කිව්වා. අපේ අම්මා ලේසියෙන් දෙයකට හොඳයි කියන එක්කෙනෙකුත් නෙවෙයි. මෙන්න මේ ඒ හින්දාම තමයි මං අභිප්‍රේරණයක් ලැබුවේ අර හොඳයි කියන්නේ ති අම්මගේ මූවින් හොඳයි කියලා වචනයක් අහපු එකම මට තුන අඩේ නම් මට කවි ලියන්න පුළුවන් ඇති කියලා. එන්නේ ඒ අනුව තමයි මම මුලින්ම කවියක් ලියන්න පටන් ගත්තේ. මුලින්ම යෝන් ජනතාවට අම්මා හොඳයි කිව්වා කවිය දැම්මා. ටික කාලෙකින් ඒක පළ වුණා. ඊට පස්සේ කවි ලියන්න පටන් ගත්තා. ඒ ලෙවල් කරලා ගෙදර ඉන්න අවුරුද්දක් එකමාරක් ඔය කාලේ මම ටියුෂන් ගුරුවරයෙක් බවට පත් වෙලා ටික කාලයක් ඉගෙනීමක් කළා. ඒ අතරේ නිදහසේ ගෙවන හැම මොහොතක්ම කවියක් ලියන්න තමයි උත්සාහ කරේ. ඒකෙන් මම කවියෙක් බවට පත් වෙන්න ඇති. ඊට පස්සේ තමයි ওই කාලෙම සින්දු ලියන්නත් පොඩි උණක් තිබුණා. හැබැයි ඒ උණ හරි ගියේ නැහැ. මොකද ලියලා යවුව එකම සින්දුවක්වත් කවුරක්වත් ගැයුවේ නැති නිසා. ඒ මාවතේ මම අර ඊට පස්සේ කොහොමද කැම්පස් එකේ ජීවිතේ පොඩ්ඩක් අත්මිදිලා මම වෘත්තීය පුවත්පත් කලාවේදියෙක් බවට පත් වුණා කියලා. මම දැන් වත්මනින් පස්සේ පුවත්පත් කීපයකටම සම්බන්ධ වෙලා ජනමාධ්‍යවේදියෙකු ලෙස ඊට පස්සේ අරටුව කියන ලංකාවේ පළවෙනි ව්‍යාපාරික පුවත්පතේ නියෝජ්‍ය කර්තෘ වෙලා තත්ත්වයටපත් වුණා. ඒකත් එක්ක මට හම්බ වෙන අවස්ථාවක් ලංකාවේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරිකයෝ හම්බ වෙන්න උන්ගේ ජීවිත කතාව. ඒ ජීවිත කතා කරන ඒ කියන්නේ හැම එක ව්‍යාපාරිකයෙක් කියන්නේ ග්‍රාස් රූට් ලෙවල් එකේ, ඒ කියන්නේ බිඳුවෙන් පටන් අරගෙන ජීවිතේ ජයගත්තු ව්‍යාපාරිකයෝ ගැන තමයි මම මේ ආටිකල් සීරීස් එක කළේ. ඒකෙදී මම හිතන්නේ ව්‍යාපාරිකයෝ 25ක් නෙමෙයි, ව්‍යාපාරිකයෝ 100ක් 200ක් විතර මට හම්බ වුණා. ඒයින් ව්‍යාපාරිකයෝ 25කගේ ජීවිත කතා එකතු කළා තමයි මම මුල්ම මගේ මේ චරිතාපදාන පොත ලියන්නේ මහ පොළොවේ සඳුළු තලයට කියලා. ඒතර ඔබ කිව්වා වගේ මම කවියෙක්, ගීත රචකයෙක්, පුවත්පත් කලාවේදියෙක් කියන මාධ්‍ය කියන්නේ වෘත්තීන් තුනම, කියන්නේ හැකියාවන් තුනමත් එක්ක තමයි ජීවිතය ඉස්සරහට ගෙනියන්නේ. එහෙනම් ඔහුගේ හිත මේ හඬින් අහන්න. ඔබ කොහේ හරි ඇති මට පෙනී නොපෙනී මට දැනී නොදැනී ඔබ කොහේ හරි ඇති මට පෙනී නොපෙනී මට දැනී නොදැනී මේ විසල් විශ්වයේ ඔබ කොහේ හරි ඇති ඔබ කොහේ හරි ඇති මලක් වී යතු අග පිපි
සුවඳදී සුළඟේති දරුවක්ව අඳුරේ දිලි උණුසුමක සිහිලක වෙලි මලක් වී අතු අග පිපි සුවඳදී සුළඟේති දරුවක්ව අඳුරේ දිලි උණුසුමක සිහිලක වෙලි පෙනී නොපෙනී ඔබ හිඳී අරුණේ බොඳ වුණු පැතුම වී රැයි ඉකිලෙන සුසුම වී මතකයක නොනිදාරදී තනිකමක කඳුලක වෙලි අරුණේ බොඳ වුණු පැතුම වී රැයි ඉකිලෙන සුසුම වී මතකයක නොනිදාරදී තනිකමක කඳුලක වෙලි පෙනී නොපෙනී ඔබ හිඳී මට පෙනී නොපෙනී මට දැනී නොදැනී මේ විසල් විශ්වයේ මේ විසල් විශ්වයේ ඔබ කොහේ හෝ ඇති. හරි ලස්සන වචන. ගේපද රචකයාගෙන් අහන්න අයිති නෑ ඒක අත්දැකීමක්ද කියලා. හැබැයි අහන්න අයිති ඒ වචනවල තේරුම් මොකක්ද කියලා. වචනවල තේරුම දැන් ඔයා මගෙන් අර ඉස්සෙල්ලා ඇහුවනේ දැන් ඇයි කොහෙද ඉන්නේ කියලා. ඔව්. මට ඒකට මේ උත්තර දෙන්නත් පුළුවන්. ගොඩක් ප්‍රේමවන්තයින් අතර මේ ගීතේ ජනප්‍රිය වුණේ අන්නේ තේරුමයි. ඒ කියන්නේ අපේ ජීවිතේ කවදා හරි හම් වෙන පෙම්වතියක් කාලෙකින් පස්සේ මග ඇරලා කාලෙකින් පස්සේ ආයිත් මතකට එන සමහර රැයක සමහර පාළු හැන්දෑවක හිතෙන්න පුළුවන් ඔබ කොහේ හරි ඇති කියලා. ඒ කියන්නේ සමාට තාක්ෂණය අද වෙනකොට කොහේ හිටියත් හොයාගන්න පුළුවන් තත්යකට ඇවිල්ලා තියෙනවා. ඒ වුණත් අපි ඇවිල්ලා අර මේ තාක්ෂණීය දරුවෝ නෙවෙයිනේ. තාමත් හිතේ ජීවත් වෙන්නේ ලියුමකින් ගනුදෙනු කරන ඒ වගේ අතීතයක් එක ජීවත් වෙන. එතකොට මම හිතනවා කොයි පෙම්වතෙක් වුණත් හිතක තියෙනවා තමන් කවදා හෝ දවසක ආදරය කරපු ආදරණීය මතකයක් තමන්ට අහිමි වුණු ආදරණීය මතකයක් යලි සිහි ගැන්වෙන මොහොතක මේ වගේ අය කොහේ හරි මේලාවේ ඇති කොහොම ඉන්නවද කියලා දන්නේ නැහැ. කොහොම හිටියත් ඒ මතකය. හැබැයි ඔබ කිව්ව අර්ථයට මේ ගීතය ගොඩක් අය ගත්තත් මේ ගීතය නිර්මාණය වෙන්නේ පසුබිම් නෙවෙයි. මේ ගීතේ නිර්මාණය වෙන්න මට හේතුපාදක වෙන්නේ මීට වැඩිය හාත්පසින් වෙනස් වෙච්ච කාරණයක්. මම ආස නැහැ හැබැයි ඒ කාරණාව නිතර එළියට දාන්න. හැබැයි ඔබ අහපු හින්දා මම කියන්න. දැන් මට දුවලා දෙන්නෙක් ඉන්නවා. දැන් එක්කෙනෙක් දහම්සා තිසරංගි අනිත් එක්කෙනා තරුණෙතු. ඒ කියන්නේ නිමන්සා තරුණෙතු. මේ දුවලා දෙන්නට ඉස්සෙල්ලා මට හම්බ වෙනවා තව දුවෙක්. මගේ පළවෙනි දුව. පළවෙනි දුව හම්බෙන්නේ අපි විවාහ වෙලා අවුරුදු 4ක් විතර දරුවෝ නැතුව ඉඳලා ඊට පස්සේ තමයි අපිට සාකල්යා කියලා අපේ පළවෙනි දුව හම්බෙන්නේ. දුව හම්බෙලා දුවෙක්තර අවුරුදු ගාණක් දරුවෙක් නැතිව හිටිය අම්මෙකුට තාත්තෙකුට ඒ වගේ හම්බෙන දරුවෙක් කොච්චර වටිනවද කොච්චර ආදරණීයද කියලා වට තේරෙන්නේ නැති. එහෙම
හම්බෙච්ච දරුවා ඉපදිලා අපි ගොඩාක් අපිට මහා නිදානයක් හම්බුණා වගේ. ඒ නිදානෙත් එක්ක අපි ගත කරපු කාලය බොහොම සීමිත වුණා මාස 6කට වගේ. ඇයට නියුමෝනියාව හැදිලා නැති වුණා. චූටි දුවගේ මලගමින් මාස කීපයකට පස්සේ මගේ අතින් කවියක් ලියවෙනවා ඔබ කොහේ හරි ඇති කියන එක. ඒකනේ මට නිතරම මතක් වෙනවා මේ දුව හිටියා නම් කියන හිතවිල්ලත් එක්ක දැන් යන්නේ නැහැ කියන හිතවිල්ල. ඒකත් එක්ක හිතන දේ තමයි යා කොහේ හරි මේලාවේ ඇද්ද වලාකුළු වල එහෙම නැත්නම් මට පේන්න තරුවක් වෙලා මෙහෙම කොහේ හරි ඉන්න ඇය ගැන තමයි මං ඒ කවිය ලියන්නේ. ඒ කවිය ලියලා කාලයකට පස්සේ මේක ගීතයක් බාටපත් වෙන කවිය යම් සංශෝධනත් එක්ක ඒ විදිහට තමයි මේ ගීතය බිහි වෙන්නේ. එහෙනම් මම ඔබට කියන්නකෝ මේ ගීතය හදින් මට දැනෙන හැකියම. මේ විසල් විශ්වයේ ඔබ කොහේ හෝ ඇති කියලා කිව්වම මට මතක් වුණේ මගේ තාත්තව. හැමතිස්සෙම අපේ ගේය පද රචනාවකින් අපේ හිත්වල තියෙන අනන්‍යතාවය ඔප්පු කර ගැනීමනේ කරන්නේ. අනිවාර්යයෙන්ම. ඒක ප්‍රේමයට ලඝු වුණාවේ. හැබැයි එකිනෙකාට දැනෙන හැඟීම් එකිනෙකාට අනුව වෙනස්. මේ විසල් විශ්වයේ ඔබ කොහේ හෝ ඇති කියන වචන පේලිය හෙද්දී ඔබට ඔබේ ආදරණීය දියණිය මට මගේ ආදරණීය තාත්තා තව කෙනෙක්ට තවත් ප්‍රේමනීය වස්තුවක්. ජීවිතේ හැටි එහෙම තමයි. මේ විසල් විශ්වයේ බලාකුළු හෝ තරු අතර හුලං ධාරාවන් මත කොහේ හෝ නැති අපේ හිත්වලින් ඔවුන් ඈත් නොවෙන තාක් ඔවුන් අපේ මතක අතර හිඳින තාක් ඔවුන් ජීවත් වෙනවා. කඳු පාමුල සිට දැහැනට සමවැද කඳුමුදුනේ සිට දිවස් එළනු මැන ආල වටන සඳ කිඳුරුනේ සඳ බැස යන තුරු අවර වන පෙතේ ඔබ කිවුරහසින් මාසැලුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියේ කඳු පාමුල සිට දැහැනට සමවැද මා ගයනා ගී ඔබට ඇසෙන වද කඳු මුදුනේ සිට දිවස් එළනු මැන වටන සඳ කිඳුරුනේ FM අන්වහල් අන්හතරයි දශම අටෙන් net FM
ඇලදොල ගංගා සයුර සිසාරා ඉරනැග එන විට පෙරඹර පහසේ ඔය නෙතු කැල්මින් මා සැලුනේ නැත ඔබ අන්සතු බව මම දැන සිටියෙමි කම්පාමුල සිට ඇහැනට සමවැද ඇසෙන වද කඳුමුතුනේ සිට ඉවැස් හෙළනු මැන ආල වටන සඳ කිඳුරුලියේ කවියෙක් හමුවුනාම මොන විදිහේ ප්‍රශ්න හිතට එනවද අහන්න. මම මෙහෙම කිව්වොත් පිරිමින්ගේ හිත රහස් ගුහාවන් කියලා. මොනවටද මේ කියන්නේ? දැක්කනේ ඔක්කොම රහස් ඇතුලේ අංගගෙන ඉන්නේ. ඒකද පිරිමි අඩුවෙන් කතා කරනවා කියලා කියන්නේ. ඒක ඇත්තටම හරිම ලස්සන සංවේදී කාරණාවක්. මම ඔබේ විමසන්නේ දැන් තාත්තා කෙනෙක් ආදරේ කියලා කියන්නේ නෑ බොහෝ විට දරුවන්ට ආදරේ කියන එක පෙන්නනවා. ඒක තමයි පිරිමි අඩුවෙන් කතා කරනවා කියලා කියන එක හරිම මිහිරි පූජනීය හැඟීමක්. නමුත් ඒකෙම අනිත් පැත්ත පිරිමි රහස් රකින්නවද කියලා හිතෙනවා. නෑ ඔයා කියන දෙයට වැඩිය මං ටිකක් වෙනස් තාත්තා කෙනෙක්. දැන් තාත්තලා ආදරේ පෙන්වන්නේ නැහැ කියලානේ ගොඩක් කියන්නේ. ඔව්. මම ඒකේ අනිත් පැත්ත. මම හිතන් ඉන්නේ මොකටද ඔක හංගගෙන ඉන්නේ කියලා. දැන් ආදරේ වගේ දෙයක් තියෙන්නේ පෙන්වන්න, දැනෙන්න. ඉතින් දැන් නිතරම දැන් මම අරවට කිව්වේ මගේ තාත්තගේ බැඳීම පුංචි කාලේ දුම විදියට අපි දෙන්න තාත්තගේ හැම දෙයක්ම තාත්තා පුංචි කාලේ ඒ කියන්නේ තරුණ කාලේදී ගමෙන් කොළඹට ආපු විදිය ඒ කියන්නේ මහ ලොකු සල්ලියක් නැතුව රස්සාවක් හොයාගෙන කොළඹ ආපු විදිය ඊට පස්සේ එයාගේ ජීවිතේ උත්සාහයෙන් දියුණු වෙච්ච විදිය ගැන කතා ඊට පස්සේ අම්මාව හම්බෙච්ච විදිය මේ හැම කතාවක්ම එයා අපිත් එක්ක ෂෙයා කළා. ඒකම තමයි දැන් මට තාත්තව දැනුනේ දැන් අපිත් එක්ක යාළුවෙක් වගේ හැමදේම කියද්දි මේ මම දැනුත් හිතනවා ඒ තාත්තගේ තාත්තකම. ඒ කියන්නේ ඒක තමයි තාත්තකම කියන්නේ. දැන් එයාගේ අත්දැකීම් පෙරපරපුරේ අත්දැකීම් අපිත් එක්ක බෙදාගනිද්දි අපිට ජීවිතේ වර්ධින තැන් ගොඩක් අඩුයි. මොකද අපි තාත්තගෙන් ඉගෙනගෙන තියෙනවා අර එයාට වැරදි තැන් මොනවද? එයා මේ හරිගස්සගත්තු තැන් මොනවද? මේ හැම දෙයක්ම. එතකොට මම මගේ දරුවෝ දෙන්නත් එක්ක ගෙවන්නෙත් ඒ වගේ ජීවිතයක්. මම හැමතිස්සෙම තරංගා විශ්වාස කරනවා දැන් මගේ දුවට ලොකු දුවට දැන් අවුරුදු 13ක් පොඩි එක්කෙනාට අවුරුදු 11ක් වයිෆුයි මායි මැද්දේ දෙන්න තාම නිදිනවා. ඒ ඇඳ මේ අපි හතර දෙනාට දැන් අමාරුයි ඉන්න. ඒත් මට බයයි රැට මේ මං ඇඳෙන් බිමට හිටියද කියලා ලෙච්චට අයිනේ ඉන්නේ. එහෙම ඉන්නකොට මේ ඒත් මම ඒ උණුසුමට අර අපි හතර දෙනා එකට ඉන්න උණුසුමට මං තාම මාරු විදිහට ලෝභයි. මම හරි බයයි තරංගා මේ උණුසුම නැති වෙන දවසට. ඒ කියන්නේ ජීවිතේ කවදා හරි දවසක් එයි මේ ඇඳෙන් එක එක්කෙනා බහැලා යන. ඒ කියන්නේ මගේ දුව විවාහ වෙන දවස වෙන්න පුළුවන්. එතකොට යා ඒ දෙන්නම කොහොමද තව ටික දවසින් අපෙන් ඈත් කරන්න වෙන්න පුළුවන්. එතකොට ඒ දවසට මං හරි බයයි. මොකද මේ මන්ද ඒ හැඟීම හැම තාත්ත කෙනෙකුට මෙහෙම දැනෙනවද කියලා. මට ඒක දැනෙන්නේ අපි තාමත් මේ දරුවෝ අපේ තුරුල්ලෙම ආරක්ෂා කරන හින්දා. ඒ දෙන්නව අපි ළඟම තියාගෙන ඉන්න හින්දා. ඒක නැති වෙන දවසට මම බයයි හින්දා.
මං කල්පනා කළේ ඔබ කිව්ව එක වචනයක් ළඟ නැවතිලා. සුවඳ කියන එකට කොච්චර ලස්සන අර්ථකථනයක්ද ඔබ සැපයුවේ. අපි 4 දෙනා එකට ඉන්න සුවඳ. ඒක සුවඳ සහ උණුසුම. ඒක හරි ඒ කියන්නේ මං කිව්වේ අර සුව පහසු ඇඳක නෙවෙයි. එහාට පැත්තට ඇරින්නොත් වැටෙනවා. ඒත් දැන් ඒක මට හිතා ගන්න බෑ. දැන් කාමර 3-4ක් තියෙන ගේක මං ඉන්නේ. උනට අපි 4 දෙනාම තාම එක කාමරේ. ඒකට නේද පවුල කියන්නේ. ඒකට නේද ආදරය කියන්නේ. අනිවාර්යෙන්. තාත්තගේ ආදරය ඇහුණද? තාත්තගේ ආදරේ සැරට ඇහුණු වෙලාවක්. කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරින් ආදීවල් ආලවන්තකම් කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරින් ආදීවල් ආලවන්තකම් අපේ සබඳකම් සඳ කිව්වෙත් ඉපා කියා මේ හිතවත්කම් මොනවාදෝ මේ හැටි අපි කළ නොපනත්කම් ඉර හඳ කරු දන්නවාද අපි ආපත්කම් කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරින් ආදීවල් ආලවන්තකම් කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරින් ආදීවල් ආලවන්තකම් ගලා යන්නේ කරමින් සරදම් අසුත් වැලුත් අලා ඉන්නේ දෙවමින් නවමන් මුළු ලෝකෙම ඇයි කරන්නේ මෙහෙම නපුරුකම් ඇලදුල ගහ කුල දන්නේද අපි මනුස්සකම් කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරින් ආයවල් කොහොම අතර දමා යමුද මේ හිතවත්කම් පෙර සසරින් ආදීවල් ආලවන්තකම් නසෙදීනේ තුරුලේ නුඹගේ දිගුසුසුමන් ගත සුවදේ මිදනා සුවපහසක සඳහනේ මහදේ ගලනා තරුයිලින් හිත නැලවේ සුහාදේ සුසුමේ අනුවෙන් සැනසෙන් නිබාදේ නැදනා මන්දාරම් බෑහස්සේ
95 94.8 Net FM. මේ වචන පේලිවලට මෙච්චර ආස ඇයි? අනේ වන්දම හරි ආසයි. ඒ කියන්නේ ඒකේ රිද්මයට සහ වචන වලට දැන් එහෙම අහිංසක ආදරයක් දැන් මේ ගලු ගීතේ පුරාම තියෙන අහිංසක ආදරයක්. ඒ කියන්නේ මේ පෙම්වතිය අද වෙනකොට තනි වෙලා එයත් එක්ක කාලයක් ගෙවපු පෙම්වතා නැහැ. එහෙත් කවදාවත් ඒ හිතේ වෛරයක් ප්‍රේමය පිළිබඳ කෝපයක් ඇගේ හිතේ නෑ. ඒ බෝසත් සිතින් තමයි මුළු ඒ බෝසත් ගතිය තමයි මුළු ගීතේ පුරාම තියෙන්නේ. මගේ ඒ අහිංසකකමට සහ ඒ බෝසත්කමට හරි ආදරේ. ඒ කියන්නේ පිරිමි අත්‍යන්තයෙන්ම ගැහැණු අහිංසකකමට හරිම ප්‍රියයි නේද? අනිවාර්යෙන්ම. මොකද අපි දැන් අපි හරි කැමති දැන් මගේ බිරිඳ ගැන ගත්තොත් එහෙම ඇයව මට හම්බ වෙන්නේ මම කොයි අර්ටුව පත්‍රේ මම වැඩ කරා කියලා. අර්ටුවේ වැඩ කරන කාලේ එක දවසක් ඉන්ටර්විව් එකක් තිබුණා. ඒ ඉන්ටර්විව් එකේ ගත්ත අපි පුවත්පත් කලාවේදීන් වට අලුත් කට්ටිය ඒකට ඇවිල්ලා හිටියා. එදා ඉන්ටර්විව් එකට 100ක් විතර කට්ටිය. මම ඉන්ටර්විව් බෝඩ් එකේ හිටියා. මායි තව 3 දෙනෙක් විතර. අපි එක එකනා ඉන්ටර්විව් කරලා වෙලා අපි තෝරගන්න කට්ටියව අපි ප්‍රධානියා ගාවට යවනවා. එයත් බලලා තමයි අපි තෝරගත්තේ ඇතුළට. මෙහෙම ඉන්ටර්විව් කරගෙන යද්දී සාරියක් ඇඳගත්තු සුදු හීන්දෑරි ගෑනු ළමෙක් මගේ ඉස්සරහට ආවා. මට තරංගා එයාව දැක්ක ගමන් මේ මට ඉන්ටර්විව් බෝඩ් එක පිළිබඳ මතක නැති වෙලා ගියා. අර සීන් හිරිවැටීමක් ඔළුවෙන් පටන් අරගෙන කකුල් දිගට වෙනකන් යන හිරිවැටිල්ලක් මට දැනුණා. මම මොකක්ද ඔබ මෙච්චර මේ ඒ කියන්නේ ජීවිතේ සංසාරේ අපි හොයන සමහර චරිත අපිට S2ට ස්මානයට යොමු වුණාම මං හිතනවා එහෙම දැනෙනවද කියලා. මං දන්නේ ඔයාට කවදාද එහෙම දැනලා තියෙනවද කියලා. ඒ නැත්තේ. කොහොම හරි මට හිතුණා අනේ මේ ළමයාව මේ කවදාද මගේ පෙම්වතිය බවට පත් කරගන්න පුළුවන් නම් කියලා. මම හැබැයි හීනකින්වත් හිතුවේ නෑ එයාව එහෙම මට හම්බ වෙයි කියලා වෙලා. සහ මං එහෙම ඇහුවොත් පුළුවන් වෙයි කියලා. කොහොම හරි මට පුළුවන් වුණා ඒව දිනා ගන්න. ඉතින් මම එදා ඇයගෙන් මම දැක්ක මේ විශේෂම ලක්ෂණ තමයි ඇගේ තීච්ච අහිංසකකම. ඒ මූණ පුරාම තීච්ච අහිංසකකම. ඒ අහිංසකකම පස්සේ ඉතින් ඒ තරම්ම නැහැ කියලා දැන් තීරණා. ඔබ කොහොමද අයව දිනාගත්තේ කියලා දැනගන්න කැමතියි අපි. මම මේ ඉන්ටර්විව් එක ඉවර වෙලා මේ ටික දවසකට පස්සේ දවස් 3-4කට පස්සේ අර තෝරගත්තු ළමයි ටික දැන් මම අර කිව්වනේ අපේ එඩිටර් ගාවට මම දැම්ම කියලා. ඒ තෝරගත්තු කට්ටියගෙන් 3-4 දිනක් තමයි අපි අරගෙන තිබුණේ. මේ අතර මේ ළමයා හිටියේ නැහැ. මොකද මම එයාවත් යවුව උඩට මේ තෝරගන්න මේ කොහොමද ඉතින් තේරෙනවද? ඊට පස්සේ මම එයාගෙන් ඇහුවා මේ මම ඊට පස්සේ මේ හැබැයි තව දෙයක් මම කළා. ඉන්ටර්විව් බෝඩ් එකේදී මම අනිත් අයගේ කවදාවත් ටෙලිෆෝන් නම්බර්ස් ගත්තේ නැහැ. මම මගේ ළඟ හිටිය අනිත් එක්කනට ෆයිල් කරන ඒ ඇප්ලිකේෂන් එක ෆයිල් කරන එක්කනට කිව්වා මට ඒ ළමයාගේ නම්බර් එක පොඩ්ඩක් දෙන්න කියලා. මම නම්බර් එකක් තියාගෙන හිටියේ.
මේ ඊට පස්සේ දවස් 3-4කට පස්සේ මෙයා නැති තැන මම ඒ නම්බරයට කෝල් එකක් ගත්තා. එදා ෆෝන් එක ආන්සර් කරේ නැහැ. ආයි දවස් 2කට විතර පස්සේ ආයි දවසක් ගත්තා. එදා ආන්සර් කරා. මං අහුවා මේ ඔයාව තේරුණාද මේ අයියා ආවේ නැත්තේ? මං උඩට යවුවනේ අපේ මේ කතුරු මණ්ඩලේ වැඩට ආවේ නැත්තේ කියලා. නෑ මට මේ පස්සේ හිතුණයි කියලා කිව්වා. මේ පුවත්පත් කලාව ඉච්චරම මට හරියනකන් නැද්ද කියලා අර මේ බොස් එක ඔයගොල්ලන්ගේ කතා කරාම එළිය පහළියට යන්න ඕනේ. මගේ අධ්‍යාපන කටයුතු තියෙනවා. ඒ නිසා මම ෆ්‍රීලාන්ස් ලියන්න නම් ආසයි. මේ හැබැයි ඇතුලේ වැඩ කරන්න කැමති නැහැ කියලා. මං හරියනවා ෆ්‍රීලාන්ස් ලියන්න මේ කියලා මට අවස්ථාව හම්බ වෙනවා. එතකොට කරදරයක් නැතුව ඇතුළේ ප්‍රශ්නකුත් නැහැ. එළිය ඉඳන් මේ සියලු කතන්දර ගොඩනගා ගන්න. ඊට පස්සේ යා ලිව්වා ආටිකල් එකක් දෙකක් ලිව්වා. ලිව්වට පස්සේ ඉතින් මම ලියන විදිය කියලා දුන්නා. ඒවත් එක්ක හිමීට මගේ අදහසත් දැම්මා. ඊට පස්සේ මටම පුදුමයි අය හා කිව්වා. පළවෙනි වතාවෙම. ඔව්. ඒක තමයි මටත් පුදුම. මොකද මේ අර එක ප්‍රේමයක් පෙරදිලා පොඩි මේ අවුලක හිටියපු ඉඳලා ඒ මතකත් තිබුණානේ. ඒකට මම හිතුවා මේකත් එහෙම වෙයිද කියලා. ඒත් මොකද්ද මං කිව්වේ සංසාරේ බැඳීම් තියනවා කියලා. එයාටත් එහෙම හිතෙන්නේ නැති. ඕනම කෙනා ළඟට ආවහම ඒක දැනෙන විදිය නේද? අනිවාර්යයෙන්ම. ආත්ම ගානක ප්‍රාර්ථනාවක් එක භවයක සඵල වෙන විදිය. නැත්තම් කී දෙනෙක් කැවිත් යනවද ඔබේ ඇස් ඉස්සරහට? ඔව්. ඇත්තටම කොච්චර දැන් මම පත්තරේ ඉන්න කාලේ ගොඩක් වෙලාවට විවිධ පුද්ගලයොත් එක්ක ඉන්ටර්විව් පවත්වලා තියෙනවා. ඊට අමතරව විවිධ අය ඇවිල්ලා මාත් එක්ක කතා කරනවා පත්තරේට සම්බන්ධ වෙන්නේ වටම. ඒත් ඒ කිසිම කෙනෙක් එක්ක ළඟ නතර වෙච්ච නැති හිත එයා ළඟ නතර වුණේ ඇයි කියලා මම තාමත් හිතනවා. ඉරණ මේ බල කිරීමට මට හිතෙන්නේ එහෙමයි. ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් මා ඔබත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා තොරතුරු විමසනවා ආගිය තැන් පවසනවා සංසාරේ පුරුදුයි කියලා කියනවා මා ඔබත් එක්ක දිගට කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා රස රහස් කියනවා විටකදී ඉඟිත් කරනවා ඇවිදින්නට තනි වෙන්නට යමුද අහනවා සඳහිරුත් එක්ක හොරෙන් කතාවක් තරුමාත් එක්ක ප්‍රේම කතාවක්
වරදක් නැහැ කියනා කවුරුත් නොමයි සිතෙනා වරදක් නැහැ කියනා කවුරුත් නොමයි සිතෙනා සිත ගන්නට ලං වෙන්නට ඉන්න අහනවා ඉන්න අහනවා මාවත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් මාවත් එක්ක සුහද කතාවක් ඔබේ ඇසුත් එක්ක ප්‍රේම කතාවක් with Taranga. Mandaram re. අලුත් තැන කඩම මිලා කසාගල ග්‍රේන් සුපර් විතින් හිතාගන්න බැරි අඩුම මිලකට දැන් භාණ්ඩ රැසක් ඔබ තද මැවිත් වෙනස වටහා ගන්න. ශාකා මාතලේ කඩුවෙල අතුරුගිරිය කසාගල ග්‍රේන් සුපර් කසාගල සමූහ ව්‍යාපාරය වෙතින්. කැස්සය ආදරේ හංගන්න බෑ කියලා තියෙනව නෙමෙයි. කැස්සට සිද්ධාලේප කැස්ස සිරප් එක බිව්වහම හංගන්න නෙමෙයි නැති කළාම දාන්න පුළුවන්. නියම ආයුර්වේද ඔසු කැස්ස සමනය කරයි. මාරයිනේ. අනන්ත සැපයට මඟ පාදන මහානිශංස සහිත මහා බල සම්පන්න අසමසම සර්වඥතා මහා ඥාන පූජාව. සුපහන් සිතින් සාදුකාර දෙමින් මෙම සර්ව රාත්‍රික පුණ්‍ය කර්මය තුළින් ඔබත් නියත ස්වර්ග මෝක්ෂ සම්පත්තිය උදා කරගන්න. මෙහෙවීම පූජනීය මාපලකම සුසිලවංශ ස්වාමීන් වහන්සේ. ශ්‍රී අරණ විහාර සනරාමර රාත්‍රිය මාර්තු 28 සෙනසුරාදා රාත්‍රී 10 සිට පසුදා 5 වනතුරු net FM රේඩියෝවෙන් ලෝතුරු අරණ YouTube Zoom නාලිකා ඔස්සේ නේත්‍රාලෝක YouTube නාලිකාවෙන් සජීවීව විඳගන්න. සංසාරයක් කියන්නෙම කතන්දර ගොඩක එකතුවක්. ඒ කතන්දර තුල ඔබේ ජීවිතයක් තියේවි. හැම සෙනසුරාදම උදේ 8ට මතකය අවසන අතීත කතා එක්ක. net FM සංසාර කතන්දර. තවත් ඉතා අගනා වස්තුවක් මා සතුයි. නමුත් එය නම් මාලිගය තුළට රැගෙන පැමිණීමට මට නොහැකි. ස්වාමිනී ආරම්භයේ පමණයි දුටුවේ. ඊ සැරයක වේගෙන් පොකුණු මතින් ධාවනය කළා. හැමදාම අහපු රේඩියෝ ඩ්‍රාමා එකට සති අන්තයේ අලුත් වෙනසක්. net FM සංසාර කතන්දර. සෙනසුරාද උදේ 8ට අහමු නේද? මන්දාරම් රෑ. මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි. අපි ඔහුගේ ප්‍රේමය ගැන විමසමින් හිටියේ. එක දවසක් පුවත්පත් කලාපයට ඉන්ටර්විව් එකකට එන ලස්සන සුදු හීන්දාරි ගෑනු ළමයා 100ක් අතරින් ඔබේ හිත පැහැරගත්තට පස්සේ හරිය හම්බයක් විදිහට ඈත් අපට හා කිව්වට පස්සේ පටන් ගත්ත සුන්දර ජීවිත කතාව ඇතුලේ අර ලස්සන මූණේ ඉරියව් ඇස්සේ මැහුණු අහිංසකකම ඒ විදිහටම නැහැ කියලා අඳුරගත්ත සමහර තැනුත් ජීවිතේ පහු කරන්න වෙනවනේ. ඇත්තටම සම්ඩු වෙලා යාළු වෙනහම ජීවිතේ කොයි වගේ මිහිරිද? ඒක තමයි අර මහා වැස්සක් වැහැලා පෑවුවට පස්සේ ඒක වඩා ලස්සනයි. අර හද තීච්චරයක නම් ඒ අහසේ තියෙන බලාකුළු වලින් තොර පැහැදිලි අහස වගේ තමයි ඊට පස්සේ ජීවිතෙත්. ඊට පස්සේ පොළවෙන් එන නැවුම් සුවඳ ජීවිතයටත් දෙනවා. හඳේලිය තීච්ච රැයේ තියෙන සුන්දරත්වයත් ජීවිතයට දැනෙනවා. මම හිතන්නේ රණ්ඩු වෙන්න ඕනේ. අඹුසැමි වුණාම පොඩි රණ්ඩුවක්
තියෙන්න ඕනේ ඉඳලා හිටලා හැමතිස්සෙම නෙවෙයි. ඒකත් එක්ක ජීවිතේ සමහරට අර හිතේ එච්චර කාලයක් කියාගන්න බැරුව හිටිය සමහර දේවලුත් අර කේන්තිර පිට වෙනවානේ. ඒකෙන් තේරෙනවා මෙයා මෙච්චර කල් මේක ඔළුවේ තියාගෙන ඉඳලා තියෙනවා. ඒක ඊට පස්සේ යාව අවබෝධ කරගෙනදී ඉතාමත් පහසුවක් එනවා. ඒ කියන්නේ ඕනම මොහොතේකට දැන් ජීවිතේ අපි මම පෞද්ගලිකව ගන්නේ මම මේ තරංග වෘත්තීය දැන් මම ගත කරන්නේ ලංකාවේ ප්‍රධාන පෙළේ මූල්‍ය සමාගමක ආයතනික සංනිවේදන කළමනාකරුවෙක් විදියට. මගේ ජීවිතේ තරමක් කාර්යබහුලයි. හැබැයි මම මගේ ජීවිතේ බෙදාගෙන තියෙනවා 50% කියලා. ඒ කියන්නේ වෘත්තියට 50%යි මගේ ලයිෆ් එකට, ඒ කියන්නේ ෆැමිලි ලයිෆ් එකට 50%යි. මම කවදාවත් රෑ 6-7 වෙනකන් ඔෆිස් එකේ වැඩ කරන්නේ නැහැ. දැන් ඉස්සර පොඩ්ඩක් කළා, දැන් වැඩ කරන්නේ නැහැ. දැන් හවස 5 මාරින් පස්සේ මං හිතනවා ඒ ජීවිතයයි ඒගොල්ලන්ට. සෙනසුරාදා මොනම හේතුවකටවත් මම වෙන යාළුවොත් එක්ක යන ගමන් ඒ මොකක්වත් නැහැ. මගේ ජීවිතේ ගෙවෙන්නේ ඒ 4 දිනත් ඒක අපි 3 දිනත් එක්ක අපි 4 දිනගේ ජීවිතේ. ඒකට හේතුවක් තියෙනවා. දැන් මගේ අපි හැබැයි ඒක මට හිතෙනවා මම සමහරට තනි වෙනවදත් කියලා වෙලා මගේ යාළු මේ පරිසරේ ගොඩක් යාළුවෝ හිටියත් ඒ යාළුවොත් එක්ක ගත කරන වෙලාවට වැඩිය මට හිතෙනවා අර 2-3 දිනත් එක්ක ගත කරන ජීවිතේ අර්ථවත් කියලා. මොකද ඒ 3 දිනා බලන් ඉන්නේ මම නිදහස් වෙලා ගෙදර ඉන්නේ කොයි වෙලාවේද කියලා. මම ඒ දවස් මගේ වෙන කටයුත්තකට බැහැර කළොත් මිඩඟු කළොත් එහෙම මම උදුරගන්නේ ඔවුන්ගේ අර අයිතියයි කියලා මට හිතෙන්නේ. ඒතර එහෙම නොවි මට හිතෙනවා මේක හැමෝටම කරන්න පුළුවන් වේද කියලා මන් දන්නේ නැහැ. ඒත් අපිට පුළුවන් නම් අපේ ජීවිතේ බෙදා ගන්න මේ විදිහට. මොකද අපි ජීවිතේ අග්ගිස්සට යද්දී වෘත්තීය ජීවිතේ අවසාන කාලේ වෙද්දී මට අත්දැකීම් එක මම මේ කියන්නේ මගේ ඒ කියන්නේ විශ්‍රාම ජීවිතය ගත කරන මගේ මේ ප්‍රධානියෙක් කිව්ව කතාවක්. එයා ගොඩාක් වැඩ කළේ රැකියාව වෙනුවෙන්මයි. හැබැයි එයා සමුගන්න දවසේ කිව්ව කතාව තමයි මම වැරද්දක් කළා. මොකද්ද? මම මගේ වෘත්තීය ජීවිතයේ සම්පූර්ණ කාලය වැය කරේ මේ වෘත්තියට, මේ රැකියාවට. අද මම ගෙදර යන්නේ හිස් මිනිහෙක් වගේ. මොකද අදින් පස්සේ මංගේ යන ගෙදර මට ගොඩක් ආදරය කරන මිනිස්සු නැහැ. මොකද මම රැලි වෙනකම් මෙතන වැඩ කරා, මගේ යාළුවොත් එක්ක ගත කළා. ඒත් අදින් පස්සේ මම ගත කරන්න වෙන්නේ මගේ ගෙදර බිරිඳයි දරුවෝ එක්ක. ඒත් ඒගොල්ලෝ මට සමීප නැහැ. ඒදා එයා කිව්ව කතාව මට මාරු විදිහට වැදුණා. මේක නේ ජීවිතේ කවදා හරි අන්තිමට ඉතිරි වෙන්නේ අපිට කොච්චර යාළුවෝ හිටියත් ඉතිරි වෙන්නේ අපේ ගෙදර ඉන්න දින්න 3 දෙනා. ඒ නිසා මං හිතනවා ඒ වචන පේලි ඇස්සේ තව 2-3 වතාවක් ඔබ සැරිසරලා බලන්න. ඔබ කවදා හරි විශ්‍රාම සුවය විඳින දවසක ඔබේ කුටුම්බය වෙත යද්දී ඔබට සමීප පිරිසක්ද ඒ දොරෙන් ඇතුළු වෙද්දී ඒ බිත්ති ඇස්සේ ඉන්නේ කියලා. මහා වරුසාවට පසුව නැගින සඳ පෙනතාටත් වැඩියෙන් එළියයි. නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි. මහා වරුසාවට පසුව නැගින සඳ පෙනතාටත් වැඩියෙන් එළියයි. නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි. ඇලදොල පාමුල ගොලුන ගියකි අප හදවත් බැඳි සොඳුරු සෙනේ. අදනු දකින ඔබ හෙට දකිනාතුරු මග
බලමින් මා සිතලතරේ මහවරුසාවට පසුව නැගෙන සඳ පෙනතාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි ඔබ මට හමුන මල් බරමාවත වෙනදාටත් වැඩියෙන් සුවඳයි විටකදි නැගුණත් සැකවිය සෝකය පිළිතුරු සෙනෙහස හද උතුරයි මහවරුසාවට පසුව නැගෙන සඳ වෙනදාටත් වැඩියෙන් එළියයි නෝකාඩුවට පසුව ඔබේ වත එළියට වැඩියෙන් එළියයි මතක කන්දක් හිතාස්ස ගොඩ ගහගෙන ඔබත් එක්ක තනියම හිනාවෙමින් සමහර වෙලාවට හිතේ රිද්දුණු කලාප පිරිමැදෙමින් නැති අපේ මේ සුන්දර කතා බහ ඇතුලේ ඊළඟ තත්පරේ මොහු වෙන්නේ තවත් ඔබේම ගේය පද රචනාවකට. ඔව් සුළඟක් වගේ ඇවිදින්න. ඔව්. ඒක ජීවිතේ අපිට මං කිව්වේ හිමිවීම් වලට වැඩිය අහිමිවීම්නේ ගොඩක් තියෙන්නේ. ඒ අහිමිවීම් දරාගෙන අපි දැන් මේ ගීතෙත් තියෙන අසම්මත ප්‍රේමයක් ගැන කියවෙන්නේ. ඒකෙදී ඇයට ඌමනා වෙන්නේ නැහැ ඌව තමන්ගේ කරගන්න. ඒත් සුලකක් වගේ ඇවිල්ලා සුවඳක් වෙලා ළඟ ඉන්න පුළුවන් නම් අපි කාගේ හරි ජීවිත මං හිතන්නේ ඒක හරි අමාරුයි. ඒ කියන්නේ අපි උත්සාහ කරන අයිති කරගන්න. ඒත් අයිති කරගන්න එකට වඩා ඈතින් ඉඳන් බලාගෙන ඉන්න එකේ තියෙනවා වෙනම සුවඳක් වෙනම රහක්. ඒ රහ ඒ සුවඳ විඳින්න අපේ හිත ඉවසුම් නැති ප්‍රශ්නයක් තියෙන්නේ. මොකද අපිට පුරුදු වෙලා තියෙන්නේ අයිති කරගන්න. අපි පොඩි කාලේ ඉඳන් රණ්ඩුනේ ඇඬුවේ පාරේ තියෙන වෙළඳසලක තියෙන දෙයක් හරි කාර් එකක් හරි මොකක් හරි අපිට අයිති කරගන්න අපි අම්මලාගෙන් ඉල්ලලා ඇඬුවේ. ඒක නැත්තම් ගහක මලක් දැක්කොත් ඒක කඩාගෙන ඉඹින්නනේ අපිට ඕනේ. අපි කවදාවත් ඒ මල ගහේ පිපිලා ගහෙම පරලා යනකම් බලන් ඉන්න ඉවසිලි නෑ. ඒ නොයසුම් ගතිය තමයි ජීවිතේ මම හිතන්නේ සමාජයේ ගොඩාක් ප්‍රශ්න වලට හේතු වෙලා තියෙන්නේ. මොකද මිනිස්සු පුරුදු වෙලා තින්නේ ඒ හැමදේම තමන්ගේ කරගෙන තමන් විඳින්න. එහෙම නැතුව පොදුවේ විඳින්න ආස නෑ. සුළඟක් වෙලා ඇවිත් සුවඳක් ළඟ ඉන්නම්. සුවඳක් වෙලා නතර වෙන එක ලේසි පාසු නෑ. මොකද කවදාවත් අමතක වෙන්නේ නෑ. සුළඟක් වගේ ඇවිදින් සුවඳක් ළඟ ඉන්නම්. වෙස්සක් වගේ ඇවිදින් සිතකින්
එක්තරා විදිහකට කිව්වොත් ජීවිතය කියලා කියන්නේ නොස්ටැල්ජියාන මතක ගොඩක එකතුවක්. අපි අතීත කාමයත් එක්ක අතීතේ හිර වෙලා සමහර තැන්වල නැවතිල්ල ඔහේ ඉන්න ආස රෑ වරුවකයි මේ ගෙවන්නේ. ඉතින් මං කැමතියි අද අපේ ආරාධිතයාගෙන් අහන්න මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි. එවැනි නොස්ටැල්ජියානු මතකයක් වෙත යන්න කියලා කිව්වොත් හිටි අඩියම ඔබට කොහේ ගිහින් නවතින්නද හිතෙන්නේ? මතක ගොඩක් එක ගත වෙන ජීවිතයක එකපාරට ඔයා වගේ ප්‍රශ්නයක් ඇහුවාම මං කොතනද නතර වෙන්නේ කියලා මට හිතා ගන්න බෑ. මෙහෙම ගමු. මේ වගේ රැයක මට තාමත් මතක් වෙන කාලයක් තමයි අපි අර සහෝදරයෝ ටිකත් එක්ක ගත කරපු අතීත දවස්. තරංග මේ අපි දැන් මම උනත් දැන් අපේ පවුල් වල අපේ දරුවෝ අපි ළඟ අපේ හේමානේ තියාගෙන අපි හදන්නේ. ඒත් මම පිළිගන්න දෙයක් තමයි ඒක තමයි අතිශය වැරදිම කාරණාවක් කියලා. ඒ කියන්නේ මේ ජීවිතේ අපේ අම්මා තාත්තා අපි පොඩි කාලේ අපි ඉස්කෝලේ අපි එතකොට පොඩි කාලෙම හිටියේ මේ මං කිව්වා රැම්බුල්දිනේ හිටියට පස්සේ අපි කෝට්ටේට සංක්‍රමණය වෙනවා. එතනින් පස්සේ අපි කුලිගෙවල හිටියේ තාත්තට හම්බ වෙනවා ඉඩමක් ගන්න මල්ලාන මාපිටිගම් පැත්තේ. ඒ මේ ධර්මදුෂ්කර ගමක් බසුත් නෑ. බස් දෙකක් දුක දවසට දුවනවා උදේට එකයි හවසට එකයි. ඉස්කෝලේ ඇරෙන්නේ එකමාරට ඉස්කෝලේ යම් දෙකට විතර බස් එකක් තියෙනවා. සමහර දවසට ඒ බස් එක නෑ. අපි කිලෝමීටර් 5ක් 6ක් විතර පයින් මාපිටිගමට යන්නේ. අද වගේ සෙලියුලර් දුරකථන අපිට තිබුණේ නැහැ. අපේ ගෙවල් වල ටෙලිෆෝන් තිබුණෙත් නැහැ. අපි උදේ 7:00ට ගෙදර ගියාට පස්සේ 2ට 3ට විතර ගෙදර එනකන් අම්මලා තාත්තලා අපි මොකද උනේ කියලා දන්නෙත් නැහැ. ඒ කියන්නේ හැබැයි වැඩිහිටියන් විසින් දරුවන් ආරක්ෂා කරන සමාජයක තමයි අපි ජීවත් වෙන්නේ. හැම වැඩිහිටියෙක්ම මේ දරුවා මගේ නොවුනත් මගේ දරුවෙක් කියලා හිතන සමාජයක අපි ජීවත් වෙන්නේ. දැන් අපි ඉස්කෝලේ යන්නේ කාණ්ඩේ කට්ටියත් එක්කනේ. පාරේ අපිට වැඩිමහල් අයියලා අපිගේ පස්සෙන් තමයි අපි යන්නේ වෙලාවට. එතකොට ඒ යද්දි ඒ සැමෝටම අපි උන්ගේ මල් ඉලවලා තිබුණා. එතකොට ඒ වගේ මං කියන්න ගියේ අර මේ අපි අද අපේ දරුවෝ කොතනද ඉන්නේ කියලා හැමතිස්සෙම විමසිලිමත් වෙන ක්‍රමයක් තුල ඒ දරුවන්ට පුළුවන්කමක් ලැබෙන්නේ නැහැ තමන්ගේ ජීවිතේ මේ හරියට අවබෝධ කරගෙන එතනින් එහාට ගෙනියන්න. ඒකට හේතුව දැන් පුංචි කාලේ බස් නැති වුණාම අපි පාරේ යන පස් ට්‍රැක්ටර් වල එල්ලිලා ගෙදර එන කාලේ ඕන තරම් තිබුණා. වැටෙන්නත් ඉඩ තියෙනවා. සමහරට ගොඩක් මේ කවුරක්වත් දන්නේ නැති, ඒ කියන්නේ කවදාවත් දැකලාවත් නැති මිනිස්සුන්ගේ ලොරි වල එල්ලිලා අපි ගෙවල් වලට ඇවිල්ලා තිනවා. ඒත් අපිට කරදරයක් උනේ නැහැ. ජීවිතේ මොකක් හරි වාසනාවක් තියෙන්නේ නැති. ඒ වුණත් එහෙම අපි ජීවත් වුණා. එතකොට මහා ගස්වල නැගලා ගෙඩි කැඩුවා. අර ජීවිතේ අවබෝධ කරගන්න, ජීවිතේ වැටෙන තැන් දැනගන්න අපිම ඉගෙන ගත්ත කාලයක් තමයි එදා ඉඳන් අපි ගත කරේ. ඒත් අපේ දරුවෝ අපේ අත්වල ලෙහිච්ච දවසට කොහොම ජීවත් වෙයිද කියලා මට හිතා ගන්න බෑ. මොකද අද උදේට අපි ඒගාව ඒගොල්ලන්ව ඉස්කෝලේට එක්කන් යනවා. හවසට ගෙදරට එක්කන් යනවා. ඒගොල්ලන්ට මහා සමාජයත් එක්ක ගැටෙන්න අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. මිනිස්සු අඳුරන්නේ නැහැ. එතන අපේ අත්වල ලෙහිච්ච දවසකට ඒ දරුවෝ කොතනද නතර වෙන්නේ. හැබැයි මේ සමාජ ක්‍රමයේ තුල ඒ දරුවන්ව අපේ අත්වලින් මිදිලා රැකෙයි කියලා බලාපොරොත්තුවක් තියාගන්නත් අපිට බෑ. මොකද අද තියෙන්නේ දරුවන් ආරක්ෂා කරන සමාජිකුත් නෙමෙයි හින්දා. බරපතල සමාජ විද්‍යාත්මක මනෝවිද්‍යාත්මක කාරණාවක් මතුවුණේ මං යොමු කරපු ප්‍රශ්නෙට. හැබැයි මම එකෙන් අදහස් කළේ ඔබ දුන්න පිළිතුර මෙන්න මෙහෙම එකක්. ඒ කියන්නේ ඔබේ අතීතයේ ගිහිල්ලාට දුවලා ට්‍රැක්ටර් එක ලොරි එක එල්ලෙන ඒ සුන්දර මතකවලිය අස්සට නේද ඔබ මුලින්ම ගියේ එහෙම කියද්දී. අනිවාර්යෙන්ම. ඒ කියන්නේ
මං කිව්වේ අපි බලාගන්න කාලයක් එක්කයි අපි නතරුනේ කියලා. ඒ කියන්නේ අර ඔයා කිව්වේ අතීත මතකයක නවතින්නේ කොතනද කියලානේ. දැන් අදත් මම කැමති අර ඒ ගමේ ගත වෙච්ච පොල් රුප්පාවල් වල වෙල් දෙනිවල ගත වෙච්ච ජීවිතය. කොහෙද ඔබේ ගම? මගේ ගම නෙමෙයි ඒක. මම ආගන්තුකෙක් ගමක් නැති වගේ මට තේරෙන්නේ. ඒ කියන්නේ අපේ තාත්තගේ ගම කව අම්බලන්ගොඩ. එයා කොළඹට ආවට පස්සේ ජීවත් වුණේ කෝට්ටේ බියගම ඔය වගේ පැති වල. එතකොට මම අදත් ගම කියලා හඳුන්වන්නේ අම්බලන්ගොඩ. හැබැයි ඉඳලා හිටලා දවසක තමයි අවුරුද්දකට සැරයක් දෙකක් තමයි අපි ගමේ යන්නේ. එතකොට මම ගමක් නැති පුද්ගලෙක්දෝ කියලා මට හිතනවා. ඒ වුණාට අපේ ජීවිතවල කොහේ හරි අක්මුල් වල අපේ ගමේ ගති ඇති. ඒ කියන්නේ ඒ ජානවල ආපු ඒවා වෙන්නේ නැති. කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පාතිය තිය. කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පාතිය තිය. මගේ කුටියේ කවුළු දොරින් නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා. නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා. සකුණගිය සැඟවී යන පලා පැහැයේ කළු තවරා. සකුණගිය සැඟවී යන පලා පැහැයේ කළු තවරා. සැන්දෑ අඳුරගෙන පවන වගේ සියුම් සරින් ඈත එපිටින් හදට වඩි සින්ඩරෙල්ලා. කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පාතිය තිය. කැමීලියා මල් සුවඳට සඳකෙමි මත පාතිය තිය. මගේ කුටියේ කවුළු දොරින් නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා. නිදි බින්ද දැසේ ඔබමද සින්ඩරෙල්ලා. සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා. සුසුදු හංස පියාපතින් ගෙත්තම් කොට නිමවා. ඇන්ද සිනිඳු සේද සලුව වලා කුලේ පතුරා.
ගියේ බිය හිතිලාද සින්ඩරෙල්ලා කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පාතිය තිය කැමීලියා මල් සුවඳට සඳ කෙමි මත පාතිය තිය මගේ කුටියේ කවුළු දොරින් නිදි බින්ද දැසයේ ඔබමද සින්ඩරෙල්ලා නිදි බින්ද දැසයේ ඔබමද සින්ඩරෙල්ලා ශුෂ්ක වැලි කතර මැද ඉඩෝරය දරාගත් පතොක් කටු තුඩු මතද පිපෙයින් එක පාට මල් සිනිඳු හසරැල් සලා ගිලන් තනිකමක වැද වැතිරහුන් ගිම්හානේ දවසකදි අකාලයේ රැගෙනවිත් වසන්තය ඔබය කටු තුඩු අතර පැළඳුවේ මල් රටා එසඳ රළු කතර ඉම කෝල් ගීවර නැගින නිලිවැසි ඇදහැලි අහසෙ දේදුනු ඇඳින නන්නා දුනන්නියක වේ පැමිණ එකලාව ඔබ එතෙක් නුහුරු වූ සුවෙන් කතරේ ගිම් සැතපුවේය එහෙත් ඒ වසන්තය නොදන්වා පැමිණිසේ නොදන්වා ගිය බැමිණ යලි චණ්ඩ හිරු රැසින් කැකුළු මල් පිලිස්සුනි වැලි කුණාටුවේ රිදුම් දරා මල් පෙති ඉරුණි ඊළඟට අහන්න යන ගීතයයි ඔබම ලියපු පද පේලියක් ඔබම ලියපු මේ කවියයි අතර අපි ඔබව හිර කරන්න යන්නේ ඔව් දැන් මං අර මේ තරංගට මුලින් කිව්වා මේ සමහර අහිමිවීම් ජීවිතේ පුරාම අපි විඳවනවා කියලා. තරංගා දැන් අපි දැන් මෙහෙම හිතන්නකෝ අපි වඩාත්ම කැමති මිනිස්සු සමහර විට ජීවිතේ කවදා හරි අන්තිම මොහොතේ අපිට හැක් නොගනෝ අපේ අවසාන හුස්ම පිට වෙන මොහොතකදී අපිට ඒ රූපේ අපේ අස්මානේ දැක ගන්න බැරි වුණොත් එදාට අපිට ඒක දැනෙන්නේ කොහොමද? මං කියන්න හදුවේ අන්න එහෙම දෙයක්. ඒක මගේ පෞද්ගලික අත්දැකීමක් වෙන්න පුළුවන්. ඒත් මට හිතුණා සමහර ප්‍රේම කතාවල්වලදී අහිමි වුණු ප්‍රේම කතාවල්වලදී හිතේ දරාගෙන ඉන්න චරිතයක් අපි කියමුකෝ අවසාන මොහොත කියලා ජීවිතේ. ඒ වෙලාවේදී ඇයව ඔහුව තමන්ගේ අවසන් හුස්ම ගෙවෙන මොහොතේ ළඟ ඉන්නවනම් ළඟ දැක ගන්න පුළුවන්කමක් තියෙනවනම් කොච්චර හොඳයිද කියලා හිතෙනවා. ඒත් එහෙම දැක ගන්න පුළුවන්කමකුත් නැති හිතකට ඒක කොච්චර බරකට දැනෙයිද? එහෙම එකක් තමයි මේ ගීතේ කියවෙන්නේ. තමන්ට නොලැබුණු එක සුන්දර හැඟීමක් ඒ හැඟීමෙන් තවරණු කෙනෙක් ජීවිතේ අවසන් හුස්ම පොද වාතලයට මොහොන මොහොතක ළඟ සිටියා නම් කියලා හිත තදින් විශ්වාස කරන දවසක තැනක මොහොතක ඒ කෙනා බොහෝ විට නොඉන්න ඉඩ තිබුණොත් ඔබත් මෙහෙම කියාවේ. නොකියාම යන්න වෙන දිනකදී නෙතු ගාව දකින්න ඉන හිමි නැති
නොකියාම යන්න වෙන දිනකදී නෙතුගාව දකින ඉන හිමි නැති මගේ කියාලුවට අඬගා නොකී නොඹ මගේ නෝනු මගේ පෙම්බති නොඹ මගේ නෝනු මගේ පෙම්බති නොකියාම යන්න වෙන දිනකදී කියා පැතුමක් නැති සිහිනයක් දරන් නොබ හැටි හිත පිටේ කියා පැතුමක් නැති සිහිනයක් දරන් නොබ හැටි මේ කෙමින් හදේ කොතනක හරි තිබුණාද ඉඩක් කඳුලක් නැති තිබුණාද ඉඩක් කඳුලක් නැති නොකියාම යන්න වෙන දිනකදී නෙතුනිද නරයෙත් නොනිදාදී සෙනෙහසක් නොයිනි මෙතරම් විඳිනි නෙතුනිද නරයෙත් නොනිදාදී සෙනෙහසක් නොයිනි මෙතරම් විඳිනි අවසාන හුස්ම දෙත් ළඟදී හිතගාව ඉන්නවද හිතවති හිතගාව ඉන්නවද හිතවති නොකියාම යන්න වෙන දිනකදී මන්දාරම් රෑ ගැලපෙනම තැනට කැන්ඩි නුවරට කැන්ඩි මීළඟ විලාසිතා මන්දිරයේ පේරාදෙණිය පාර මහනුවරදී මාර්තු 28 වනදා සුබ මොහොතින් විවෘත වන වගයි. නව පාසල් වාරයට අවශ්‍ය වැඩපොත් මාස්ටර් ගයිඩ් අභ්‍යාස පොත් ඇතුළු සියලු පොත්පත් විශේෂ වටම් සහිතව ලබා දෙන්න අපි සූදානම්. මාස්ටර් ගයිඩ් ප්‍රකාශකයෝ 070 313 3036. රයිගම් ටෙලිස් 2025 ඔබ කැමැතිම නළුවා නිලිය සහ ටෙලිනාට්‍ය SMS මනාපෙන් ජයග්‍රහණය කරවන්න. RA හිස්තැනක් ඩයලොග් 2022 මොබිටෙල් 2244 හච් 8484 ටයිල් බාත්රූම් ෆිටිංස් ගන්නවනං යන්න විශ්වාසවන්ත අපේම තැනකට අවුර්දුවාසි සමගින් 50% දක්වා වට්ටම් මනම් පේරි බාත්වයා ඇමිලිපිටිය මිද්දෙනිය මාතර ගාල්ල Wake up. Satutu Hormones Alpha Studio. දවසටම ඕන කරන විටමින්ස් Alpha Studio. Yes. Energy morning vibe එකත් එක්ක දවසම සුබ කරගන්න. රටේම දරුවන්ගේ දක්ෂතා එක්ක සතුටින් දවස පටන් ගන්න. Good morning. සතිය දවස්වල උදේ 6ට Alpha Studio with Kasuni and Lehansa. WhatsApp 0711 Net FM Facebook Live. Mandaram Rare with Taranga.
යාන්තන් ඇති. අවුරුදු 24කට පස්සේ කවි පොතක් ලියන්න මංජුලට ආයමත් මතක් වෙලා. ප්‍රසිද්ධ පත්තර පිටුවල මංජුලගේ කවි නිතර නිතර දකින්නට ලැබුණු කාලය මට අමතක නෑ. ඒ කවි ඔක්කොම එක පොකුරක් වෙලා එකම පොතක පිටු අතරින් දකින්න කැමැත්තක් ඒ දවස්වල මගේ හිතේ තිබුණා. ඒ වුණාට ගහක මලක් පිපෙන්නේ ගහට ඕන විදියටලු. අපි ඉල්ලන වෙලාවට ගහක් වුණත් මලක් පුබුදන්නේ නෑ. මංජුලගේ විඳීම් මේ කටුපඳුරු දිගේ මං ඇවිද ගියේ නැතිවුණු දෙයක් හොයන්න වගේ ප්‍රවේශමෙන්. නෙගටිව් පටයක් මත පොසිටිව් ප්‍රේමයක් ළඟදී මටත් දැනුණා අමුතු කටු තුඩක තියුණු රිදුමක්. කටු ඇති ගස්වලත් ලස්සන සුවඳ මල් පිපෙන බව මංජු දන්නවා. ඉතින් තව ලියන්න. මේ ලස්සන වචන දයාද අල්විස් කියන ඒ අද්විතීය නිවේදිකාවගේ ගේය පද රචිකාවගේ මාධ්‍යවේදිනියගේ. දැන් අන්න ඒ රෙකමෙන්ඩේෂන් එක හම්බ වෙච්ච ප්‍රතිභාපූර්ණ මිනිසා සමග කළ සාකච්ඡාව අපි නිමා කරන්නට සූදානම්. මංජුල ප්‍රභාත් හෙට්ටිආරච්චි. අපි දැන් නික්ම යා යුතුයි. සමුගැනීමේ සටහන හැටියට ප්‍රශ්නයක් ඉදිරිපත් කළොත් ලේසි කියලා කිව්ව නිසා මට හිතෙනවා මෙහෙම අහන්න. අද ගෙදර ඉඳගෙන ඔබේ සුවඳ, ඒ කියන්නේ ඔබේ කාමර කීපයක් ඇති ගෙදරක පුංචි කාමරයක එක ඇඳක 4 දෙනාටත් මදි. එක ඇඳක කුලි වෙලා නිදියන ඔබේ සුවඳ, ඔබේ පවුල, ඔබේ බිරිඳ සහ දියණිවරුන් දෙදෙනා. හැමදාම ඔබ සජීවීව ගෙදරදී ඔන්න හමුණාමනේ කතා කරන්නේ. අද රේඩියෝවෙන් ඔවුන්ට යමක් කියන්න කියලා කිව්වොත් මොනවද කියන්න තියෙන්නේ? ඒකත් හරි ෂෝක්. ඒ කියන්නේ ඒක කොතනින්ද පටන් ගන්නෙ? එක වෙලාවකට තරංග දැන් අපි නිතර හම්බ වුණත් නිතර කතා කළත් අපි අපේ හිත ඇරලා කතා කරපු තැන් අඩු ඇති සමහර විට. අපි එදා ජීවිතේ ප්‍රශ්න ගැන, එහෙම නැත්නම් එදා සිදුවීම් ගැන නොයෙකුත් කතා කරනවා. මට හිතිච්ච දෙයක් තියෙනවා මම ඔයාලට කියන්නම්. දැන් අර කතාව වගේම තමයි නොකියාම යන්න වෙන දවසකදී අපිට අන්තිම මොහොත අපි කියමුකෝ තප්පර 10ක් අපිට ඉතුරුලා තියෙනවා කියලා මැරෙන්න. ඒ වෙලාවදී අපිට කොච්චර දේවල් හිතට එයිද, මට තව කොච්චර දේවල් මේගොල්ලන්ට කියන්න තියෙනවද කියලා. අන්න ඒ වගේ හිතවිල්ලක්. ඒ කියන්නේ මම අවුරුදු අපි ආදරය කරන කාලේ දවසකට පාරක්වත් මම වාට ආදරේ කියලා තියෙනවා. ඒත් මං හිතන්නේ බැඳලා අවුරුදු ගානටම මම බොහොම ළඟට ඒව අරගෙන තුරුල් කරගෙන මං වාට ආදරේ කියලා කිව්වද කියලා මට මතක නැහැ. ඒ කියන්නේ අපි අපේ ඇත්ත හිත හිර කරගෙන ඉන්නවා කියලාත් මට හිතෙනවා. මට පුළුවන්කම තියෙනවා නම් මට නෙමෙයි හැම කෙනෙකුටම තමන්ගේ බිරිඳව, තමන්ගේ සැමියාව ළඟට අරගෙන තමන්ගේ හිත කියවන්න. තමන්ගේ හිත එයා ඉස්සරහා විවර කරන්න කාලයක් හොයාගන්න. මං හිතන්නේ ජීවිතේ හැමදාම අලුත් වෙයි කියලා දයින් පස්සේ. ඒ කියන්නේ අපි නොකරනම දේ එක තමයි. දරුවාගේ ප්‍රශ්න ගැන, ඉස්කෝලේ ප්‍රශ්න ගැන අපි හැමදාම කතා කරනවා. ඒත් මට ඔයාව දැන් ෆීල් වෙන්නේ මෙන්න මෙහෙමයි කියලා කියන්න අපි තේකෝප්පයක් ලංකර හදාගෙන ඒක බිබී මට ඔයාව මේ විදිහට දැන් දැනෙනවා, මට එදාට වැඩිය දැන් ඔයාව මෙහෙම දැනෙනවා කියලා කියන්න අපි අපේ කාලේ මිඩංගු කරලා නැහැ. දැන් මට කවදා හරි හිතෙනවා මම මිය යන දවසක මගේ හිතේ ඒක ඉතුරු කරගෙන යන්න වේද කියලා. හැබැයි තරංග ඔයා මට දැන් අවස්ථාවක් දුන්නා ඒක කියලා ඉවර කරන්න. හවුද ඊයනේ. ඒ කියන්නේ මගේ දැන් අපි මහා සමාජික ජීවත් වෙන මිනිස්සුනේ. මේ මහා සමාජය තුල අපිට ගොඩාක් මිනිස්සු හම්බ වෙනවා. ඒත් තාත්තෙක් සැමියෙක් විදියට මගේ ජීවිතේ හරිම පුංචි. ඒ හරිම පුංචි කියලා කියන්නේ මගේ ජීවිතේ ඉන්නේ 4 දෙනයි. මාත් එක්ක 4 දෙනයි දැන්ට. එතකොට ඒ 4 දෙනා
එක්ක ඒ කියන්නේ ඒ 4 දිනාගේ ලෝකයයි මමයි අපි 4 දිනාගේ ලෝකේ කොච්චර පුංචිද බලන්න. අපි කොච්චර මහා සමාජයක් ආශ්‍රයත් ඔයාටත් එමයයි මටත් එමයයි. අපි හැමෝටම මහා සමාජයක් ආශ්‍රය කරාට අපි ඇත්තටම ඉන්නේ අපේ ළඟම ඉන්න අපේ විවිධ දරුවෝ ඒ ඉන්න කීප දෙනා විතරයි. ඒතර අපි කොච්චර පුංචි මිනිස්සුද. ඒ කියන්නේ ඒ පුංචිකම අපි තේරුම් ගන්නවා නම් අපිට අපි විතරයි ඉන්නේ කියන එක තේරුම් ගන්නවා නම් ඒ තේරුම් ගැනීමත් එක්ක තමන්ගේ හිතේ තියෙන ආදරේ නිතරම ප්‍රකාශ කරන්න පුළුවන් කමක් තියෙනවා නම් ඒක ජීවිතේ හරිම සුන්දර වෙයි. හැම දවසක්ම සුන්දර වෙයි. හැබැයි අපි නොකරන්නේ ඒ දෙයමයි. මට හිතෙනවා මං වාට ආදරේ තාමත් එදා වගේම කියලා මේ විදිහට කියන්නේ. අනේ කොච්චර අපූර්වද. ඒ සිතවිල්ල අය වෙත සම්ප්‍රේෂණය කරන අතරමැදියෙක වන්නට ලැබීම මගේත් වාසනාව. ඒ වගේම ඇයට කියන්න ඕනේ මං ඔහු ගැන අහුවට පස්සේ ඇගේ පින්තූරයක් පෙන්වන්න කියලා ලස්සනයිද කියලා හරිම ආඩම්බරෙන් ඔව් ලස්සනයි කියලා ඔබේ ලස්සන ඡායාරූපයක් මට පෙන්වුවා. මං කියන්නේ ඔව් ඇත්ත සමහර වෙලාවට පිරිමි හිත් හරි නිශ්ශබ්දයි තමයි ඔබ කොච්චර කිව්වත්. සමහර හැඟීම් හිත ඇතුලේ හංගගෙන ඉන්නව නෙමෙයි හැංගිලා තියෙනවා. ඉතින් ඔබත් එක්ක හරි ලස්සන සාකච්ඡාවක් ඉදිරිපත් කළා. අපි නැවත දවසක හමු වෙමු. මංජල ප්‍රභාත් හෙට්ටිආරච්චි ඔබට බෙහෙවින්ම ස්තුතියි. අද මන්දාරම් රාත්‍රිය සුන්දර කරන්නට මෙහි පැමිණියාට. රංග ඔයාටත් ගොඩාක් ස්තුතියි මේ අවස්ථාව මට ලබා දුන්නට. මොකද විවිධ ආයතනවල බොහොම වැඩසටහන් වලට මම සහභාගී වුණා. ඒත් මෙහෙම හෘද සංවේදීව කතා කරන්න මට ලැබිච්ච අවස්ථාවක් මේක. ඒ කියන්නේ අපි අපේ හිතත් එක්ක දොඩමළු වුණා කියලා කියන්නේ. හිත හංගගෙන ඉන්න දේවල් එළියට දැම්ම කියන්නේ. අන්න ඒක සමහර විට පිරිමියෙක් මේ වගේ අවස්ථාවට මුහුණ දෙන්නේ සමහරට මදු බඳුනක් එක්ක එහෙම. හැබැයි එහෙම මදු බඳුනක් නැතුව අද ටිකක් වෙරි වුණා වගේ ගතියක් තියෙනවා. කවියෙක්ගෙම තමයි එවැනි පැසසුමක් හම්බෙන්නේ මදු බඳුනක් නැතුව අද ටිකක් වෙරි වුණා වගේ. ඒ වචන පෙරි හරි ලස්සනයි. අපේ net fm මාකටිං අංශ අපේ චමින්ද සහෝදරයටත් බෙහෙවින්ම ස්තුතිවන්ත වෙනවා. ඔබ චමින්ද ගැන මට දෙයක් කියන්න ඕනේ. චමින්ද මං කාලයක් තිස්සේ හඳුරනවා. චමින්ද තමයි මට කිව්වේ මේ අයියා පුළුවන් නම් ඔයා අපේ වැඩසටහනට එන්න. තරංග කියලා අක්ක කෙනෙක් ඉන්නවා. එයා බොහොම ලස්සනට මේ වැඩසටහන කරනවා. ඔයාට බොහොම ලස්සනට එයත් එක්ක කතා කරන්න පුළුවන් වෙයි කියලා. කොයි තරම් මිහිරිද. දමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි මේ ලොව එකම බැඳුමද ඔබම පමණයි. දෙකෙහි නිතියෙන් හදේ තනි නොතානියට වැඩුන් ලබැඳි සිත්මල් පරව යන විට පසක් වෙයි අනියත ලොවේ. ජීවිතය යනු සිහිනයක්මය සසර මග දකිනා. දමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි. මිදී යන්නට නොහැකි ලොව එකම බැඳුමද ඔබම පමණයි. බැඳුණු සෙනෙහස නොවන නිම්හිම් ඇතද
සමග රැකෙමින් අපේ අත්වැල ලිහිගිලිහෙන මොහොත ඒ කවදාකෝ යායුතුය ඒ නියත නික්මන සියලු බැමි සිඳිනා දමා යන්නට නොහැකි මිහි මත එකම සම්පත ඔබම පමණයි